Hi guys, welcome back to our channel. I'm Rishu. ඉතින් මගේ ලස්සන යාළුවනේ ඔයාලා හැමෝටම කොහමද? මම නම් හොඳින් ඉන්නවා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඇත්තටම සමාව වෙන්න මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මොකද අපේ බෑන්ෂි අසනීප වෙලා එයාගේ බෙහෙත් කරන වැඩත් එක්ක මට ඇත්තටම වීඩියෝස් දාන්න ඇත්තටම මෝඩ් එකක් තිබ්බේ නැහැ. තාම එයාට හොඳ වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ ගමන් මම හිතුවා දැන් මම channel එක ගොඩ දවසක් දැන් වීඩියෝස් දාන්න නැතුව හිටියා. ඒ නිසා දැන් මම වීඩියෝස් දාන්න ඕනේ කියලා. ඒ නිසා මම ඉතින් වීඩියෝස් දාන්න ආයෙ පටන් ගත්තා. ගොඩාක් වීඩියෝස් ගොඩක් තියෙනවා දාන්න. මම හිතන් ඉන්නවා මේ ටික දැන් දිගටම දානවා කියලා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩක් ආදරෙයි. ඉස්සරහටත් හැමෝම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු නේද වීඩියෝ එකට. අද මම ඔයාලට ගෙන ආවේ පොළොන්නරුවේ යනකොට අපිට හම්බෙන ගිලිතරේ වැව ආසන්නයේ තියෙන සත්වයන් බුදු පිළිම වහන්සේගේ ලස්සන වීඩියෝ එක. ඇත්තටම මම දැනන් හිටියේ නෑ පොළොන්නරුවේ යනකම් මේ වගේ ලස්සන තැනක් තියෙනවා කියලා. ඉතින් හිතා ගන්න බෑ මේ තරම් මේක ලස්සනයි. මේ ලංකාවේ තියෙන අවකන බුද්ධ ප්‍රතිමාවට දෙවණියට පිහිටලා තියෙන බුදු පිළිම වහන්සේ කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒක හරියටම දන්නේ නැහැ. මේ බුදු පිළිම සත්පියන් බුදු පිළිම වහන්සේ ඇත්තටම ගොඩාක් උසයි. ඔයාලා බලන්නකෝ ඇත්තටම මේ ඔයාලා පොළොන්නරුවේ යනවා නම් මේ තැනට අනිවාර්යෙන්ම යන්න. ඔයාලට මේ තැන ලොකේෂන් එක ගැන කියනවා නම් පොළොන්නරුව හඹරන මාර්ගයේ දෙවන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකාය ඉදිරිපිට පිහිටලා තියෙන ගිරිතලේ වැව ආසන්නයේ තමා මේ සත්වයන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට හරිම ලේසියි මෙතන ලොකේෂන් එක හොයාගන්න. නුවර පොළොන්නරුව මේ ප්‍රධාන මාර්ගයේ අයිනේ තමා දකුණු පැත්තේ තමා තියෙන්නේ. මේ වගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක් වැඳ පුදා ගන්න ලැබෙන එක ඇත්තටම ලොකු වාසනාවක්. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කේ. ඔයාලත් එතන ගියොත් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඒ තරම් හිත නිවන හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ සත්පියන් බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන ලද අයගේ විස්තර තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ බුදු පිළිම වහන්සේ 1998 සැප්තැම්බර් 21 වෙනි දිනේදී තමයි බැතිමඳුන්ගේ පුද පිණිස විවෘත කරලා තියෙන්නේ. ඔයාලා දැක්කද ඔය ඉස්සරහින් තියෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව. එන්නකො යාළුවනේ මාත් එක්ක යංගෝ ගිරිතලේ වැව දැන් බලන්න. යාළුවනේ මේ ගිරිතලේ වැව ශ්‍රී ලංකාවේ ගැඹුරතම වැව වන අතර එම වැවේ ගැඹුර මීටර් 23ක් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ දෙවන අක්බෝ රජු විසින් තමයි මෙම වැව ඉදිකරවන ලද්දේ. වර්තමානයේ මොරගහකන්ද ජලාශයේ ඇල හරහා ගිරිතලේ වැවට ජලය ලබා දෙනවා. මේ වැවේ ජල ධාරිතාව අක්කරයට අඩි 21623ක් වෙනවා. මේ වැවෙන් විශාල ජල ප්‍රමාණයක් ගොඩබිම් සඳහා මුදා හරිනවා. ඒ වගේම තමයි කන්තලේ වැවත් දෙවනි අක්බෝ රජතුමා විසින් තමයි ඉදිකරන ලද්දේ. ඒ වගේම තමයි යාළුවනේ බුදු සමයෙන් පසු ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ පළමු චෛත්‍ය රාජයා වන ථූපාරාම දාගම ප්‍රතිසංස්කරණය කරන්නේද මෙතුමා විසින්. තවද අනුරාධපුරයේ මුල්ම දළදා මන්දිරය මැදිරිගිරිය වටදාගය ලෝවා මහාපාකාරය ප්‍රතිසංස්කරණය කිරීමටද මෙතුමා විසින් කරවන ලද සේවාවන් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේ චූටි විස්තරයක් තමයි ගෙනාවේ මේ ගිරිතලේ වැව සහ සත්වයන් බුදු පිළිම වහන්සේ ගැන. ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන යන්න ඕනේ. ගියොත් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. හරිම ලස්සනයි නේද මේ චෛත්‍යය. ඔයාලා බලන්නකෝ වීඩියෝ එකේ ඉස්සරහට මේතන තියෙන හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මාර විදියට හිත නිවෙනවා. ඒ වටපිටාව අහසත් එක්ක මෙතන මේ නිර්මාණය කරලා තියෙන දේවල් ඇත්තටම ඇස් දෙකට දකින්නකොට මාරම ලස්සනයි. අපි ගියත් අපිට මේ විදිහටමයි පාටවල් පේන්නේ. මම ලොකු එඩිට් එකක් මේකට දෙන්නේ නැහැ කිසිම. ඔයාලා අනිවාර්යෙන් ගියොත් මට කියන්නකෝ මේ විදිහටම තමයි අපේ ඇස් දෙකටත් පේන්නේ එතන. ගිරිතලේ වැව ඇත්තටම මාරම ලස්සනයි.
මේ තියෙන්නේ සමන්දේව ප්‍රතිමාවක්. ඒක රත්තරන් පාටයි මේ වැවත් එක්ක ඒක ලස්සනට පේනවා. මේ ගිරිතලේ වැව ගැන විස්තර දාලා තියෙන නෝටිස් එක ගණන් ගන්න එපා. මේ මැසේජුත් එන සද්ද ඇහෙනවා මේ වෙලාවේ. එන්නකෝ යාළුවනේ අපි යමුකෝ පොඩ්ඩක් වැව ගාවට. මේ ලස්සන කොරපාට පරිසරය, ඒ සත්තු කෑ ගහන සද්ද, ඒ නිස්කලංකකම ඇත්තටම අපි ඉන්න පැත්ත නම් මේ වගේ නෙවෙයි. ඇත්තටම මට ආස හිතුණා එහෙ හිටපු කාලේ ආයෙ ඉක්මනට යන්න ඕනේ මම පොළොන්නරුවේ ගියාම ආයෙත් අනිවාර්යයෙන්ම මෙතනට යනවා. එන්නකො ළමයි අපි දැන් වැව ළඟටම ගිහින් බලමු. වතුර යන විදිය මාරම ලස්සනයි නේද? මම මේ වෙලාව එදා මේ වීඩියෝ එක කරන දවස් මම තනියමනේ ගියේ. ඒ නිසා මම ගොඩක් වෙලා හිටියේ නෑ. ඇත්තටම ගොඩ වෙලාවක් මෙතන ඉන්න තියනවා නම් කියලා හිතුන වාර අනන්තයි. දැන් නම් මේ වීඩියෝ එක බලනකොට මට මාර විදියට ආස හිතෙනවා. මේ බෝධීන් වහන්සේ ඒ විදියට තමයි පෙනුනේ. ලස්සනයි නේද? අර බලන්නකො ඈතින් පේන කඳු කණිකර කොළ පාටයි. ලංකාව මේන තරම් ලස්සන රටක්ද? ඇත්තටම අපිම ලංකාවේ ඉපදෙන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද? බලන්නකෝ සත්පියම් බුදු පිළිම වහන්සේ ඈතට පේනකොට මාර ලස්සනයි. මේ පාර අයිනට පේන විදිය. ඔයාලට දැන් මම පෙන්නන්නේ මෙතන රෑ වුණාම කොයි විදියටද ලස්සනට පේන්නේ කියලා. බලන්නකෝ ලයිට් දාලා ලස්සනයි නේද? රාත්‍රියටත් මාරම ලස්සනට ගිරිතලේ වැවයි ඒ ආවට තියෙන ලස්සන පරිසරයයි පේනවා. මේ නම් හවස. මම මෙතන ගිරිතලේ ග්‍රැන්ඩික්ස් එකේ වැඩ කරා මාසයක් විතර. එතකොට මේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක් ඉර බැහැගෙන යනකොට මාරම ලස්සනයි වැවෙන් එහා පැත්ත. කඳු වලින් ඉර බැහැගෙන යනවා ලස්සනට පේනවා. මේ නම් හවස 6ට 6යි කාලට 6 මාට විතර ගත්ත වීඩියෝ ක්ලිප් එක. තැඹිලි පාටයි. මේ මං කිසිම එඩිට් එකක් කරන්නේ නැතුව මේ පේන්නේ. අර ඈතින් පේන්නේ බුදු පිළිම වහන්සේ. මේ නම් උදේ වරුවක ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. දැක්කද ඔයාලා? සත්පියම් බුදු පිළිම වහන්සේ පේනවා. ලස්සන පොළොන්නරුව මං ආයෙ ඉක්මනටම එනවා. ඔය ලස්සන බලලා යන්න. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ආදරෙයි. thank you. මාව subscribe කරපු නැති අය අනිවාර්යෙන් subscribe කරන් යන්න. bye.